Lifeline. ආදරය පරණ වෙනවා ඒ වගේම ආදරේ පරණ වෙන්නේ අපි මිනිස්සු හැටියට හැමදාම අලුත් දේවල් වලට කැමති නිසා. දැන් අපි කසුනි අලුත් ඇඳුම් අඳින්න කැමති, අලුත් කෑම කන්න කැමති, අලුත් දේවල් වලට අපි කැමති. අලුත් ගීත ආවම අපි වැළඳ ගන්නවා. මිනිසුන්ගේ ස්වභාවය ඒක තමයි. එතකොට ආදරයත් අලුත් වෙන තැන තමයි ආදරේ පවතින්නේ. ඒක විවාහයෙන් පසු වෙන්න පුළුවන්. විවාහය දක්වා යන ගමනේදී වෙන්න පුළුවන්. එතකොට ආදරය කියලා කියන්නේ අපි පෙම්වතා පෙම්වතිය අතර තියෙන ආදරේ විතරක්ම නෙමෙයි. අපි යාළු මිත්‍රාදීන් අතර තියෙන ආදරේ, අපි රැකියා ස්ථානවල අපි එකිනෙකා කෙරෙහි තියෙන ආදරේ, ගෞරවය මේ හැම එකක්ම පරණ වෙනවා. විවාහයෙන් පස්සේ ස්වාමියා බිරිඳ අතර ආදරේ පරණ වීම නම් පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. මේක අලුත් කරන හැටි කියලා දෙන්නත් ඕනේ. ඒක අවදානම්. මොකද කසුනි ඒක අවදානම් කියලා මම කියන්නේ මේ වෙනකොට ලංකාවේ දිනකට දික්කසාද ගණන 800 පනිනවා. එතකොට දිනකට 800 පනිනවා. එහාට 800න් එහා දික්කසාද ගන්න. ඔය නීත්‍යානුකූල දික්කසාදය. ඔබ දන්නවද දික්කසාදේ පියවර ගණනාවක් තියෙනවා. පළවෙනියටම කපල් එකක් යුවලක් දික්කසාද වෙන්නේ ඉමෝෂනලි. චිත්ත වේගිකව තමයි පළවෙනි දික්කසාදේ ඇති වෙන්නේ. ඊට පස්සේ අපි එක ගෙදර වෙනම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකත් දික්කසාදයක්. ඊට පස්සේ ওই නීත්‍යානුකූලව උසාවියෙන් දික්කසාද වෙන ගාන තමයි අපිට සංඛ්‍යා දත්ත හැටියට එළියට එන්නේ.